හලෝ යාළුවනේ කොහොමද මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න. මම බ්‍රවුන්ස් BAW E7 එකක් පාවිච්චි කරන එක ගැන ඒක වාසිද අවාසිද කියලා ගොඩක් කට්ටිය අහනවා. මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එකත් එක්ක මට නම් හොඳටම ගැලපෙන වාහනය කියලා මම හිතනවා. ඒක පාවිච්චි කරන එක්කෙනාගේ අවශ්‍යතාවය මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට සමහර කෙනෙකුට ඒක BAW E7 එක හොඳ වාහනයක් නොවෙන්න පුළුවන්. එයාගේ අවශ්‍යතාවය මත මගේ අවශ්‍යතාවයන් වලට හොඳටම ගැලපෙන වාහනේ අයිඩියල්ම වෙහිකල් එක කියලා මම හිතනවා BAW E7 එක. මොකද මම ගොඩක් ෂෝට් ඩිස්ටන්ස් ට්‍රැවල් තමයි කරන්නේ. ටවුන් එකේ තමයි ගොඩක් ගමන් යන්නේ. සහ මට වියදම එනර්ජි එකට වේස්ට් වෙන වියදම අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒකත් ගොඩාක් දුරට සම්පූර්ණ වෙලා තියෙනවා මේ වාහනේ පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ. සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විදිහට ගත්තොත් මම කලින් පෙට්‍රල් වාහනයට පාවිච්චි කරපු මේ පෙට්‍රල් ගහන්න කරපු වියදමෙන් 130ක් විතර වගේ තමයි වියදම දැනට මේ මාස 3ක් දෙකමාරක් විතර කාලයක් 3කට සලාසනවද කාලයක් මම පාවිච්චි කරාම වාහනේ ඉලෙක්ට්‍රිසිටි වලට අමතරව වැය වුණේ. ඒත් එක්ක මම දැන් සෝලර් සිස්ටම් එකක් ගහන්න ප්ලෑන් කරලා තියෙනවා. මේ මාසේ අවසාන වෙනකොට මම සෝලර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරගන්නවා, හයිබ්‍රිඩ් සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක ගහගත්තට පස්සේ ඇත්තටම ගොඩක් වෙලාවට මගේ ට්‍රැවලින් වලට යන කොස්ට් එක කියන්නේ පෙට්‍රල් වලට පාවිච්චි ගියපු වියදම සම්පූර්ණයෙන්ම නැති වෙයි. ඉලෙක්ට්‍රිසිටි වලට යන වියදම සම්පූර්ණයෙන්ම නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට කහන ප්‍රශ්නයක් තමයි දැන් අපි මේ EV වෙහිකල් එකක් ගත්තාම ප්‍රශ්නේ තියෙන්නේ දැන් කාලෙත් එක බැටරිය ආයු කාලේ බැටරිය පර්ෆෝමන්ස් එක ටිකෙන් ටික අඩු වෙනවනේ. කොහොමද ඒක නෝමලි සිද්ධ වෙන දෙයක්නේ. ඒකත් එක්ක කාලයක් ගියාම බැටරිය රිප්ලේස් කරන්න වුණොත් ඒ ලැබිච්ච වාසිය නැති වෙලා යයිද කියන එක. ඉතින් ඒක ගැන මට හරියටම කියන්න බෑ. හැබැයි මම පොඩ්ඩක් රිසර්ච් කරලා හොයලා බලපු විස්තරේ අනුව නම් මේ කියන්නේ සමහර රටවල් වලින් EV ගොඩක් වාහන ගොඩ කාලයක් තිස්සේ පාවිච්චි කරන වාහන රිසර්ච් කරපුවා තියෙනවා. ඒ වගේන් කියලා තියෙන්නේ නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ නිතරම ස්ලෝ චාර්ජ් කරන එකක් වාහනයක් නම් EV එකක් නම් සාමාන්‍යයෙන් අවුරුද්දකට 100ට 2ක් 3ක් අතර ප්‍රමාණයකින් තමයි performance එක අඩු වෙන්නේ. එතකොට එහෙම බැලුවහම සෑහෙන කියන අවුරුදු 10ක් විතර ගියා. සාමාන්‍ය දෙකක් කියලා ඇවරේජ් 2.5 විතර අවුරුදු 10ක් පාවිච්චි කරත් වාහනේ බැටරි එකේ performance එක අඩු වෙන්නේ සාමාන්‍ය 125කින් විතර වගේ තමයි. හැබැයි නිතර ෆාස්ට් චාර්ජ් කරන කෙනෙක් ගෙනම් සාමාන්‍යයෙන් මේ බැටරි එකේ performance එක අඩු වෙනවා කියලා කියනවා 103කින් විතර. එහෙම බලපුවාම එතකොට නිතර ෆාස්ට් චාර්ජ් කරන්නේ නැතුව ස්ලෝ දැන් මගේ වාහනේ නම් ස්ලෝ චාර්ජින් විතරයි තියෙන ෆාස්ට් චාර්ජින් නැහැ. එතකොට ඒ ප්‍රශ්نين විසඳන එක ඉතින් පාඩුවක් තියෙනවා. මොකද දුර ගමනක් යනකොට ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ගොඩක් වටිනවා. මගේ මේක ප්‍රෝ එක නෙමේ හින්දා ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එක නැහැ. එතකොට එහෙම බැලුවහම මං හිතනවා ඉතින් අවුරුදු 10ක් විතර වාහනේ පාවිච්චි කරාම මට එනර්ජි වලට වේස්ට් වෙන මුදල ගත්තාම මට ඊට ලොකු වාසියක් තියෙවි කියලා. අනිත් එක තමයි ඉස්සරහට EV වෙහිකල් ඩෙවලොප් වෙයි. බොහෝ දුරට ගොඩක් කට්ටිය EV වෙහිකල්ස් ගනි සහ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ටිකෙන් ටික වර්ධනය වෙයි. පෙට්‍රල් වෙහිකල් වලට වඩා මිනිස්සු EV වෙහිකල් වලට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. දැන් පාරේ බැලුවහම ගොඩාක් වෙලාවට EV වෙහිකල්ස් අපිට දකින්න හම්බ වෙනවා. මොකද ඉස්සර තිබුණේ නැහැ. දැන් ඒ වලට ගොඩක් කට්ටිය මේ විශ්වාසයක් ඇදිලා EV වෙහිකල්ස් වලට යන ගතියක් තියෙනවා. සහ ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට්ස් ගොඩක් වෙලාවට දැන් ඉස්සර ෆෝන් එකක් ගත්තාම සාමාන්‍ය පර්ෆෝමන්ස් තියෙන ෆෝන් එකක් ගොඩක් මිලෙන් අධිකයි. කාලෙත් එක්ක ඒකේ මිල අඩුවීමක් තමයි සිද්ධ වුනේ. එතකොට මේ ඒ කියන්නේ ඒවා තියෙන ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට්ස් වල ඒතකොට බැටරියට යන මුදල බැටරියට ගතවන මුදල ටෙක්නොලොජි එක ඩිවලොප් වෙනවත් එක්ක ටිකෙන් ටික ඉස්සරහට අඩු වෙයි කියලා තමයි බොහෝ දුරට හිතෙන්නේ. ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේක රේන්ජ් එක ගැන. රේන්ජ් එක ඉතින් කම්පැනි එකකින් කියන රේන්ජ් එකම ඇත්තටම රියල් වර්ල්ඩ් එකේ අත්දකින්න හම්බෙන්නේ නැහැ. හේතුව ඉතින් කම්පැනි එකෙන් දෙන රේන්ජ් එක අපි රියල් වර්ල්ඩ් එක්ස්පීරියන්ස් එකත් එක්ක ගැලපෙන්නේ නැති හේතුව අපි ට්‍රැෆික් එකේ යනවා සහ අපි නිතර වාහනේ නවත්තනවා, ෆාස්ට් ඇක්සලරේෂන්ස් කරනවා සහ එච්චර හොඳ නැති පාරවල් වල වලගොඩලි තියෙන පාරවල් වල යනවා. ඉතින් එහෙම බලපුවාම ඉතින් ඒ රේන්ජ් එක එන්නේ නැහැ.
ඕනම EV වෙහිකල් එකක් මම හිතන්නේ කම්පැනි එකකින් දෙන රේන්ජ් එකටම යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ වෙහිකල් එක සාමාන්‍යයෙන් මට එක්ස්පීරියන්ස් එකත් එක්ක බලුව සම 170ක් 180ක් වගේ යන්න පුළුවන් වෙයි අපි සාමාන්‍ය ඩ්‍රයිව් කරන විදිහට. මම අනුරාධපුරේ ටවුන් එකේ ඉන්නේ ලොකු ට්‍රැෆික් නැහැ. එහෙම බැලුවත් ඉතින් සාමාන්‍ය 170ක් 180ක් වගේ යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. හැබැයි ඔන්නම් සාමාන්‍ය දුර ගමනක් යනකොට අපිට මේ ගොඩක් වෙලාවට ෆුල් රේන්ජ් එකටම යන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හේතුව ඉතින් ඒ ඩ්‍රයිව් කරනකොට එනර්ජි කන්සම්ප්ෂන් එක හොඳටම අඩු වෙන විදිහට තමයි ඩ්‍රයිව් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මම වාහනේ අරගෙන එනකොට මට කොළඹ ඉඳන් අනුරාධපුරට වාහනේ අරන් ආවා. අරන් එනකොට ඒකට ෆුල් charge කරලා දුන්නා. 100%ම charge කරලා දුන්නා. එතකොට මට මෙහාට එනකම් මට කියන්නේ ඉස්සෙල්ලාම VV vehicle එක පදින්න පටන් ගත්තා. මම charge කරන්නේ කොහොමද කියලාවත් charging point එකක් හොයාගන්නේ කොහොමද කියලාවත් කිසිම idea එකක් තිබුණේ නැහැ. ඉතින් මම රිස්ක් එකක් අරගෙන තමයි වාහනේ ඩ්‍රයිව් කරගෙන අනුරාධපුරයට එනකන් ආවේ. එතකොට මම අනුරාධපුරයට එන්න මට සම්පූර්ණ දුර කිලෝමීටර් 212ක් තිබ්බා. එතකොට මේකේ රේන්ජ් එක තියෙන්නේ 220යි. ඉතින් 212ක් ඩ්‍රයිව් කරන් එන්න අවශ්‍යතාවය තිබ්බා. එතකොට මම ඒකට කරේ සාමාන්‍ය මම ඩ්‍රයිව් කරේ 150 ස්පීඩ් එක පැයට කිලෝමීටර් 50යි 60යි අතර. ඊට වඩා වේගය වැඩි කරේ නැහැ. සහ ෆාස්ට් ඇක්සලරේෂන්ස් කරේ නැහැ. මම නිතරම try කරේ එන ගමන සපුරාවටම එකම වේගයෙන් ඉක්මනින් වේගය වැඩි කරන්නේ නැතුව එකම වේගයෙන් දිගටම එන්න තමයි. සහ ආපු ගමනෙන් 100ට මං කියන්නේ ගමනෙන් 3න් එකක් විතර ප්‍රමාණයක් මම AC දාගෙන ආවා. ඉතිරි ටිකේ මම AC ඕෆ් කරලා තමයි ආවේ. ෂටර්ස් අරගෙන AC ඕෆ් කරලා තමයි ආවේ. මට හැබැයි වාහනේ ගෙදරටම එනකන් එන්න පුළුවන් වුණා එක තැනකින්වත් charge කරන්න නවත්තන්න නැතුව. charge කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. ඒ කියන්නේ 212ක් මම එක දිගට පැදගෙන drive කරගෙන ආවා. ඉතින් අපි සාමාන්‍ය ගමන් යනකොට අපි මේ විදිහට එනර්ජි කන්සම්ප්ෂන් එක ගැන හිතලා ඉතින් එහෙම වැඩ කරගන්න බැහැනේ. එතකොට අපි වේගය යනවා වාහන ටේක් ඕවර් කරනවා. එහෙම drive කරනකොට 220ක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මම හිතන්නේ කම්පැනි එකකින් අර රේන්ජ් එක දීලා තියෙන්නේ. ඉතින් ඒ ideal conditions වල drive කරනකොට තියෙන රේන්ජ් එක වෙන්නේ නැති. ඉතින් ඒක real world එකේ අත්දකින්න හම්බෙන්නේ අපේ සාමාන්‍ය වැඩ කටයුතු වලදී වාහනේ use කරනකොට. අනිත් එක මට කියන්න ඕනේ දැනට මම කිලෝමීටර් 6000ක් පැදලා තියෙනවා. මේ වෙනකන් ඉතින් මම වාහනේ ගැන කියන්නේ වාහනේ ගැන මම හොඳටම සැටිස්. මොකද වාහනේට මේ ගිය වියදමත් එක්ක මොකද EV vehicle එකක් ඒ කියන්නේ පෙට්‍රල් vehicle එකක් brand new ගන්න පෙට්‍රල් vehicle එකක්වත් වෙන EV vehicle එකක්වත් මේ මුදලට brand new ගන්න හම්බෙන්නේ නැහැ. මේක මම 47කට ගත්තේ. මං හිතන්නේ දැන් 49ක් විතර වෙනකම් වැඩි වෙලා තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකකට යන්න වුමනාව තිබුණා මට. මොකද පාවිච්චි කරපු එකක් ගත්තාම නිතර ලෙඩේයි, නිතර වාහනේ හදන්න වියදම් වෙයි සහ රස්තිය අඩු වෙන්න වෙයි කියලා තිබුණ බයත් එක. දැන් මේක මම බ්‍රෑන්ඩ් නිව් ගත්ත හින්දා මම හිතනවා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි ලෙඩක් නැතුව. සහ මේ වෙනකන් නම් මට එහෙම ලොකු ලෙඩක් එන ඉෂුව එකක් ආවේ නැහැ. ඉතින් මම තව 6000යි පැදලා තියෙන්නේ. ඉස්සරහට මොනවා හරි ගැටලුවක් આવොත් මම අනිවාර්යෙන් මේ වීඩියෝ එකක් හදලා දානවා. මොකද වාහනේ ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටියට ඒව තමයි දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. වාහනේ හොඳම නෙමෙයි, අවංකවම වාහනේ ගැන තියෙන එක්ස්පීරියන්ස් එක තමයි දැනගන්න අවශ්‍යතාවය තියෙන රියල් යූසර් කෙනෙක්ගෙන්. දැනට මට ආපු ගැටලු විදිහට නම් ආවේ මේක ට්‍රැවල් චාර්ජර් එකක් දෙනවා. මේ චාර්ජර් එකේ ප්ලග් টොප් එක උණු වුණා. ඒක මං හිතන්නේ වාහනේ ගත්ත ගොඩ කට්ටියට එක්ස්පීරියන්ස් කරපු එකක් වෙන්නේ නැති. මොකද මේ මම බ්‍රවුන්ස් එකට කතා කරනකොටත් ඒක ප්‍රශ්නේ කියන්නත් කලින් එයාලට තේරුණා මේ කියන්නේ මම චාර්ජර් එක ගැන කියනකොට මේ ප්ලග් টොප් එක උණු වෙලා නේද මේ එහෙම කියලා අහුවෙත්. ඒ කියන්නේ සාමාන්‍ය නිතර එන කම්ප්ලේන් එකක් වෙන්නේ නැති. ඒ කට්ටිය කිව්වා ඔරේන්ජ් වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරගෙන ප්ලග් টොප් එකක් දාගන්න. එතකොට ඒ ගැටලුව නැති වෙයි කියලා. එතකොට මම ප්ලග් টොප් එකක් දැම්මා. දැන් මේ කෙවිල්ටන් එකක්. ඒකත් උණු වුණා. ඊට පස්සේ මම ආයෙ එකක් දැම්මා. ඒක ඔරේන්ජ් නන් නෙමෙයි. මේකත් හොඳ එකක් කියලා දුන්නේ. ඉතින් ඒක කරන දැනට මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ දැන් මට බ්‍රවුන්ස් එකෙන් අර ෆාස්ට් චාර්ජර් කිලෝවොට් 7 චාර්ජර් එක ඉන්ස්ටෝල් කරා. දැනට මම පාවිච්චි කරන්නේ ඒක. අර ට්‍රැවල් චාර්ජර් එක වැඩි යූස් වෙන්නේ නැහැ. මේ මොකද මේක ටිකක් වැඩිපුර වේගයෙන් වාහනේ චාර්ජ් වෙන හින්දා සහ මට ඒක සෙට් කරලා තියෙන විදිහත් එක ප්ලග් කරගන්න වාහනේට කනෙක්ට් කරගන්න ලේසි ට්‍රැවල් චාර්ජරේ වයර් එක අදිනවට වඩා.
එතකොට ෆාස්ට් චාර්ජර් එක ගැන කතා කරොත් ඒකේ සාමාන්‍ය මම කැල්කියුලේට් කරලා බැලුවට පස්සේ චාර්ජ් වෙන රේට් එක සාමාන්‍ය 120 ඉඳන් 180 වෙනකම් වාහනේ චාර්ජ් කරගන්න පැය 4යි පැය 4:00මාරක විතර කාලයක් ගත වෙනවා 120 ඉඳන් 180 100 වෙනකම් සෝරි 120 ඉඳන් 100 වෙනකම් චාර්ජ් කරන්න. ඒ කියන්නේ 180කින් චාර්ජ් කරගන්න පැය 4:00මාරක් විතර කාලයක් ගත වෙනවා චාර්ජ් කරන්න. ඒට අමතරව වාහනේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ කියන්නේ දැන් ගොඩක් වෙන වාහන වලට තියෙන ප්‍රශ්නයක් තමයි කට්ටිය මේ ස්පෙයා වීල් එකක් දෙන්නේ. දැන් පරණ වාහන වල හැම එකෙම ස්පෙයා වීල් එකක් තියෙනවා. ස්පෙයා වීල් එක දාන්න තැනක් තියෙනවා. එහෙම කිසිම දෙයක් නැහැ මේ ස්පෙයා වීල් එක හන්නේ. හැබැයි පංචර් රිපෙයාර් කිට් එකක් දෙනවා. මම ඒක යූස් කරේ නෑ මාස දෙකක් යනකම් ඒක ඇරලවත් බැලුවේ නෑ. මම ඊයේ එක පොඩ්ඩක් බැලුවා. මොකද කියලා මොකද ටයර් ප්‍රෙෂර් එක බලා ගන්න ඕනේ හින්දා එතන පංචර් රිපෙයාර් කිට් එකේ ටයර් ප්‍රෙෂර් එක මොනිටර් කරන්න පුළුවන් ඒ කියන උපකරණයක් තියෙනවා. ඒක කනෙක්ට් කරලා ටයර් ප්‍රෙෂර් එක වැටෙනවා සහ ඒක වාහනේ තියෙන වාහනේට කනෙක්ට් කරලා ඉවරලා වාහනෙන් පවර් එක දීලා පම්ප් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතා පහසුයි ඇත්තටම මේ අපිට හුලම් පම්ප් එයා පම්ප් කරන්න කොහටත් යන්න අවශ්‍ය නැහැ. වාහනේට ඒක කනෙක්ට් කරලා ටක් ගාලා එයා ප්‍රෙෂර් එක මොනිටර් කරලා අවශ්‍ය ප්‍රමාණයට එයා පම්ප් කරගන්න පහසුව තියෙනවා. ඒට අමතරව එයාලා පොඩි තව කොටසක් දීලා තියෙනවා. පොඩි බෝතලයක් වගේ එකක්. ඒකට හයි ඒක අනිත් පැත්ත හරවලා ඒකට හයි කරන්න තියෙන්නේ. මම දන්නේ නැතුව ඒක හයි කරලා ඉවරලා මම එකෙන් සුදු පාට හයි කරලා ඉවරලා මේ වාහනේට කනෙක්ට් කරලා පස්සේ ඒක සුදු පාට ලික්විඩ් එකක් හැමතැනම විශ්වෙන්න ගත්තා. ඊට පස්සේ තමයි මම ඒක ලේබල් එක කියවලා බැලුවේ. ඒක තියෙන්නේ මේ වාහනයේ පංච එකක් ටයර් එකේ පංච එකක් වුණොත් පංචර් රිපෙයාර් ෆ්ලුයිඩ් එකක් තමයි තියෙන්නේ. එතකොට කරන්න තියෙන්නේ ඒක අර අපි හුලං ගහන්න දීලා තියෙන ඉක්විප්මන්ට් එකට කනෙක්ට් කරලා ඉවරලා ඒකෙන් එන බටේ තමයි ටයර් එකේ ටයර් එකට හුලං ගහන තැනට සෙට් කරන්න ඕනේ. එතකොට ඒකේ තියෙන ලික්විඩ් එක ටයර් එක ඇතුළට යනවා. ඒ ලික්විඩ් එක ටික වෙලාවකින් ඝනකම් වෙනවා. නිකන් ගම් එකක් වගේ හැදෙනවා. එතකොට ඒක ගිහිල්ලා ඒ පංච වෙලා තියෙන තැන ඇලිලා තමයි මේ මං හිතන්නේ පංචක රිපෙයාර් වෙන්නේ. එතකොට වාහනේ මොකක් හරි පංචකයක් වෙලා මග බ්‍රේක් ඩවුන් එකක් වුණොත් වාහනේ ටයර් එක මාරු කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේ පංච රිපෙයාර් කිට් එකෙන් අපිට ඒක ෆික්ස් කරගෙන එන්න පුළුවන්කමක් තියෙනවා. තව මට කියන්න තියෙන දෙයක් තමයි මේ වාහනේ පර්ෆෝමන්ස් එක අඩු වෙන්න එක හේතුවක් වෙනවා හීට් එක. මොකද අපි AC දාගෙන තියෙනකොට මේ ජනරාල්පුරේ වගේ පැත්තක ඉන්නකොට ගොඩක් රස්නේ වැඩි සහ එතකොට ඩෑෂ්බෝඩ් එකේ හැම ගොඩක් රත් වෙනවා වාහනේ අවුවේ නවත්තලා තියෙනකොට සහ අපි යනකොට ඉතින් අවුවෙන යන්නේ ඇතුළට එන සන්ලයිට් එකත් එක්ක හීට් එක වැඩි. එතකොට AC එක වැඩිපුර වැඩ කරනවා සහ ඒකට එන එනර්ජි කන්සම්ප්ෂන් එකත් එක්ක රේන්ජ් එක අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මම තාම කරේ නැහැ. මම ප්ලෑන් කරනවා 3M ටින්ටඩ් කරන්න 3M එකෙන්. එතකොට 3M එකෙන් මම පොඩක් කතා කරලා බලුවා මේ කට්ටිය කියන්නේ එන සන්ලයිට් එක ඒක රිෆ්ලෙක්ට් කරලා එළියට දානවා කියලා. එතකොට ඇතුළට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒක ගැහුවා කියලා ගොඩක් වාහන ඇතුළට ඩාර්ක් වෙන්නේත් නැහැ. වින් ස්ක්‍රීන් එකටත් ගහනවා සහ ඔක්කොම ග්ලාසස් වලට ගහනවා. ඒකෙන් අර සන්ලයිට් එක රිෆ්ලෙක්ට් කරලා යන හින්දා හීට් එක ඇබ්සෝබ් වාහනේ ඇතුළට ඇබ්සෝබ් වෙන්නේ නැතුව ගොඩක් අර වාහනේ ඇතුළ කූල් තියාගන්න ඒක උදව්වක් වෙනවා. සාමාන්‍ය කරන ටින්ටඩ් කරනවට වඩා 3M එකෙන් කරන එක හොඳයි කියලා තමයි මම කතා කරලා බැලුවාට පස්සේ මම තාම කරේ නැහැ. හිතන්නේ මම ඒක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක කරාට පස්සේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියන එක මම ඔයාලට කියන්නම්. සහ ඔය වාහනේ ඇතුලේ ගත්තාම මම මේ ලෙදර් ෂීට්ස් දැම්මා සහ 3D කාපට් දැම්මා. එතකොට වාහනේ දොරේ දාරෙට ස්ටිකර්ස් ගැහුවා. අර කකුල වදින තැන් වලට ස්ටිකර්ස් ගැහුවා. ඒ ඔක්කොටම මට වියදම 84500ක් වගේ ගාණක් ගියා. සහ මම 3M ටින්ටඩ් ඒක කරන්න මම ඇඩ්වාන්ස් කරාම ඒක මට සම්පූර්ණයෙන් ටින්ටඩ් කරන්න 40000ක් ගාණ කියලා කිව්වා. එතකොට ඔක්කොම වාහනේ වැඩවලට මට අමතර වියදම් ගිහිල්ලා තියෙනවා 120000ක් විතර. වාහනේ ගත්තට පස්සේ ඔය ටින්ටඩ් කරන්නයි, සීට්ස් කවර් දාන්නයි, 3D කාපට් දාන්නයි ඒ වැඩ ටිකට. ඇත්තටම ඉතින් සෙකන්ඩ් වෙහිකල් එකක් විදිහට පාවිච්චි කරන්න හොඳම වාහනයක් කියලා හිතෙනවා BMW E7 එක.
එතකොට මම මේන්ලි පාවිච්චි කරන්නේ මේ වාහනේ තමයි. මට අමතරව පෙට්‍රල් වාහනයකුත් තියෙනවා ගෙදර. දුර ගමනක් යන්න අවශ්‍යතාවයක් වුණොත් මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. සහ මේක පාවිච්චි කරන එකෙන් මගේ වියදම ගොඩාක් අඩු වෙලා තියෙනවා සහ ගොඩක් පහසුයි. ඇත්තටම මේ වාහනේ ගොඩක් ලොකු නැහැ. ටවුන් එකේ අපිට ලේසියෙන් හරව ගන්න පුළුවන්, නවත්ත ගන්න පුළුවන්. සහ මේකේ හොඳ සේෆ්ටි ෆීචර්ස් ටිකක් තියෙනවා. පොඩි කට්ටිය ඉස්කෝලේට ගිහින් දාන්න, ගේන්න වගේ යනකොට අපිට ඔටෝ වාහනේ දොරවල් ඔටෝ ලොක් වෙනවා. සහ මෙතන මැනුවලි ඔටෝ ලොක් කරන්න පුළුවන් බටන්ස් තියෙනවා. වින්ඩ් ස්ක්‍රීන් ෂටර්ස් ලොක් කරන්න පුළුවන්. සහ වාහනේ සේෆ්ටි ෆීචර්ස් ගොඩක් හොඳට තියෙනවා. වාහනේ ඇතුලේ සද්දේ අඩුයි සහ දුමක් එන්නේ නැහැ. එතකොට එන්වයරන්මන්ට් එක ගැන පැත්තෙන් හිතුවත් මේ ගොඩක් වෙලාවට මේ වාහනේ පාවිච්චි කරන එක එන්වයරන්මන්ට් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කියලා කියන එක තමයි මගේ අදහස. තව මට කියන්න ඕන දෙයක් තමයි ඉතින් වාහනේ පාවිච්චි කරනකොට මේක ඉතින් වැදගත්ම දෙයක් තමයි බැටරිය. බැටරි එකේ අපි ආයු කාලය වැඩි කරගන්න විදිහට පාවිච්චි කරන්න ඕන. එතකොට මම දැනට කියවලා බලලා තියෙන ඒවායි දැනගත්ත දේවල් වලින් බැලුවහම සාමාන්‍යයෙන් ලිතියම් බැටරිය එක්ස්ට්‍රීම්ස් වල වැඩි කාලයක් තියන්න හොඳ නැහැ. ඒක බැටරි හෙල්ත් එකට හොඳ නැහැ. ඒ කියන්නේ 180ට වඩා වැඩිපුර charge කරලා තියාගෙන ඉන්නත් හොඳ නැහැ. 120ට වඩා අඩුවෙන් charge එක තියාගෙන ඉන්නත් හොඳ නැහැ. 120ට වඩා අඩු වෙනකන් discharge කරන්න හොඳ නැහැ බැටරිය. එතකොට සාමාන්‍යයෙන් 120යි 180යි අතර රේන්ජ් එකේ තමයි බැටරි පර්සන්ටේජ් එක පවත්වා ගන්න ඕනේ. සයිකල්ස් charge කරන සයිකල්ස් ගන්න ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මම කරන්නේ මේ වාහනේ නවත්තම දවල් කාලේ රැයට charge එකට ගහුවට පස්සේ නිදාගත්තාම 100% charge වෙනකන් ඒක ගලවන්න බැරි වෙනවනේ. ඒක තමයි මම සාමාන්‍යයෙන් දවල් කාලේ වාහනේ නවත්තලා තියෙන වෙලාවට පුළුවන් වෙලාවට පොඩ්ඩක් charge එකට ගහනවා. එතකොට 180 වගේ ලඟ වෙනකොට මම ඒක ගලවනවා. එහෙම කරන්න කියලා තමයි මැනුවල් එකේ තියෙන්නේ. මේම පොඩි ටයිම් වලට එහෙම charge කරා කියලා ඒ සයිකල්ස් ගාන වැඩි වෙනවා කියලා ඒක නෙමෙයි ගැටලුව තියෙන්නේ. එක්ස්ට්‍රීම්ස් වල වැඩිපුර තියාගන්න එක තමයි බැටරියට වඩා හොඳ නැත්තේ. සහ මේ වාහනේට ගොඩක් හීට් එක හොඳ නැහැ. නිතර අවුව තියෙන තැන්වල නවත්තලා තියන්න පුළුවන් තරම් හෙවණක් තියෙන තැනකින් තමයි නවත්තලා තියන්න අවශ්‍ය වෙන්නේ. මේ මොකද හීට් එකත් එක්ක බැටරි එකේ තියෙන ආයු කාලය පොඩ්ඩක් බලපාන්න පුළුවන්. සහ ෆාස්ට් charging මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ස්ලෝ charging කරනකොට බැටරිය රත් වෙනවා අඩුයි. ඒකින්ද ස්ලෝ charging කරනවා නම් බැටරිය ආයු කාලය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඔයාලට මොන හරි වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම දන්න විදිහට ඒකට උත්තරයක් දෙන්නම්.